ලොව පුරා කාලගුණ විපර්යාසවලට හේතු වන පැසිෆික් සාගරයේ එල්නිනෝ තත්ත්වය ගැන මේ වන විට ලොව පුරා දැඩි අවධානයක් යොමුව තිබෙනවා. පැසිෆික් සාගරයේ මතුපිට මුහුදු ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමකට වඩා ඉහළ යන මෙම එල්නිනෝ සංසිද්ධිය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය විසින් නිවේදනය කර ඇත්තේ මෙවැනි පසුබිමකයි. මාස කිහිපයක් අඛණ්ඩව සමකාසන්න පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ යාම මීට හේතු වී තිබෙනවා. මෙම සාගර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.0 සීමාව ඉක්මවා යාමේ සම්භාවිතාව 63% පමණ වන බවද එම ආයතනය අනුමාන කරනවා. ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය පවසන්නේ පැසිෆික් සාගරයේ මතුපිට මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ඉක්මවා ගියහොත් එය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ලෙස සැලකෙන බවයි. මධ්‍යම සහ සමකාසන්න පැසිෆික් සාගරයේ පුරා පහළ මට්ටමේ බටහිර සුළං විෂමතා සහ ඉහළ මට්ටමේ නැගෙනහිර සුළං විෂමතා දක්නට ලැබෙන අතර සමස්තයක් ලෙස එල්නිනෝ තත්ත්වයේ ආරම්භය පිළිබිඹු කෙරෙන බවද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙමගින් දකුණු ඇමරිකාවේ සහ කැලිෆෝනියාව ආශ්‍රිතව ශීත කුණාටු වර්ධනය වීමට හේතු වන අතර පේරු, චිලි සහ එක්වදෝරය ආසන්න කලාපවලට වාර්තාගත වර්ෂාපතනයක් ඇති කරනු ඇතැයි කල්පනය කරනවා. කෙසේ වෙතත් ඊට වෙනස්ව ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ සමහර ප්‍රදේශවල දැඩි නියඟ තත්ත්වයක් ඇති කළ හැකි බව සඳහන්. මේ එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවේ කාලගුණයට කරේ ඇති කරන බලපෑම ගත්තොත් විශේෂයෙන් නිර්ත දෙකමෝස්මේ වර්ෂාපතනයේ අඩුවීම කරේ එල්නිනෝ තත්ත්වය බලපානවා පහුගිය දත්ත විශ්ලේෂණයන් පදනම් කරගෙන අපි බැලුවා. විශේෂයෙන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක. මොකද මේ වෙනකොට එල්නිනෝ තත්ත්වය වර්ධනය වීම ආරම්භ වෙලා තියෙනවා. පවතින ජලය අර පිරිමැස්ම පාවිච්චි කරන්න කෙනෙකු විශේෂයෙන් මතක් කරන්න කැමති ඉදිරි කාලවලදී මේ වර්ෂාපතනයේ අඩුවීමත් එක්ක ඒ වගේ මුණුසුම වැඩි වීමේ හැකියාවක් තියෙනවා විශේෂයෙන් ජූලයි ඕගස්ට් මාසවල. මේ අතර එල්නිනෝ තත්ත්වයක් හමුවේ මෙරට කෘෂි කර්මාන්තය පිළිබඳව වැඩි සැලකිල්ලකින් කටයුතු කිරීම සහ පූර්ව සූදානම ඇති කිරීම වඩාත් වැදගත් කරුණක් බව අතරේක කෘෂි කර්මාධ්‍යක්ෂ ජෙනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පවසනවා. එල්නිනෝ තත්ත්වය අපිට වාර්තා වෙලා තියෙනවා ජූලි මාසයේ ඉඳලා ආරම්භ වෙනවා කියලා. පවතින යලකන්නේදී බොහෝ වී වගාවන් වල ජූලි මාසයේ මැද වෙනකොට අස්වරු නෙලන්න ආරම්භ වෙනවා. ජූලි මාසයේ අවසන් වෙනකොට 90% පමණ අස්වරු නෙලලා ඉවර වෙනවා. බලාපොරොත්තු වෙනවා වී වගාව සඳහා ලොකු බලපෑමක් මේ තත්ත්වයේ උඩ ඇති වෙන එකක් නැති වෙයි කියලා. අතිරේක ආහාර භෝග සහ එළවලු වගාවන් වලදී අර පිරිමැස්මෙන් ජලය පාවිච්චි කිරීම කෙනෙක් ඊටාම් වැදගත්. වැඩි දියුණු කර ජල සම්පාදන ක්‍රමවලට යොමු වෙන්න ඕන. මහා කන්නේ ආරම්භ කරනකොට පුළුවන් තරම් ලැබෙන අන්තර්මෝසම් වර්ෂාවෙන්ම බිම් සකස් කිරීම ආරම්භ කරොත් අපිට ජලය එතනින් ඉතිරි කරගන්න පුළුවන්. වාරි මාර්ග පද්ධතිවල තිබුණු පිළිසකර කිරීම සිදු කරලා පුළුවන් තරම් අන්තර්මෝසම් වැස්සෙන් ලැබෙන වර්ෂාව ඇලවේලි වලට අපිට එකතු වෙන විදිහට අපි සැලසුම් සකස් කරගන්න ඕන. අඩු අයස් වී ප්‍රභේදවලට යන්න ඕන. ගෙවත්තේ යම් කිසි දෙයක් අපිට වගා කරගෙන අපේ පරිභෝජනයට එකතු කරගන්න පුළුවන් නම් ඒකත් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න ඉතාමත් වැදගත් වෙනවා. එළවලු හිඟයක් ඇති වෙයි කියලා හිතන්න අමාරුයි. හැබැයි අපිට අපේ ගෙවතු මට්ටමින්ම ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් වෙන්න පුළුවන්.